ආයුබෝවන් කියලා පිළිගන්නාදත් ඔයගොල්ල හැමෝම. අද අපි කතා කරන්න යන්නේ දෙගල්දොරුව විහාරය හා එහි ඇති බිතුසිතුවම් ගැන ලස්සන විස්තරයක්. මහනුවර සිට ලේවැල්ල තොටුපළින් එතෙරව සිරිමල්වත්ත හන්දියෙන් දකුණට හැරී ගිය පසු දෙගල්දොරුව විහාරය හමුවේ. මෙම විහාරය ලෙන් විහාරයකි. එය අමුණුගම දෙගල්දොරුව නමින්ද ප්‍රකාශිතය. ක්‍රිස්තු වර්ෂ 1771 දී මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දෙගල්දොරුව විහාරය තනවන ලද බවට විහාර සන්නසේ සඳහන්ය. මෙය අඩි 40ක් පමණ උස් වූ ලෙනක් ආවරණය වන පරිදි ඉදිකර ඇති විහාරයකි. විශාල ලෙස රාජානුග්‍රහය ලැබූ මෙම විහාරයේ ඉතාම විශිෂ්ට නිර්මාණ වන්නේ එහි ඇති මහනුවර යුගයට අයත් බිතුසිතුවම්ය. දෙගල්දොරු සන්නසට අනුව නීලගල පරම්පරාවට අයත් දෙවරගම්පොළ සිල්වත්තැන මෙම බිතුසිතුවම් නිර්මාණය කිරීමේ මූලිකත්වය ගෙන තිබෙන අතර හිරියාලේ නයිදේ සහ නීලගම පටබැන්දා යන ශිල්පීන්ද සිතුවම්කරණය සඳහා සහභාගී වී ඇත. දෙගල්දොරුව ලෙන් විහාරය මණ්ඩපය, අන්තරාලය සහ විහාරගේ යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. දෙගල්දොරුවේ ලෙන් විහාරයේ දැකිය හැකි නිර්මාණ අතර බුදු පිළිම හා සිතුවම් වේ. බුදු පිළිම අතර රියන් 12ක සැතපෙන පිළිමයක් හා හිටි පිළිම 4ක්, හිඳි පිළිම 2ක් වශයෙන් දක්නට ලැබේ. මධ්‍යම මහනුවර සම්ප්‍රදායේ සම්භාව්‍ය ලක්ෂණ පෙන්වන සිතුවම් ඇති ස්ථානයක් වන මෙම විහාරයෙහි සිවිලිමේ මණ්ඩපය හා අන්තරාලයේ බිත්තිවලද සිතුවම් නිර්මාණය කර තිබේ. සිතුවම් අතර ජාතක කතා, සත්සතිය, මාර පරාජය, සුලස්මස්ථාන හා රහතුන් වහන්සේලාගේ රූප දක්නට ලැබේ. වියලි බදාමය මත ඇඳ ඇති මෙම විහාරයේ බිතුසිතුවම් සඳහා විහාර අවකාශය සැලසුම් කරගනු ලැබුවේ තීරු චිත්‍ර සංරචනය සහ මහා චිත්‍ර සංරචනය ආදී වශයෙනි. දෙගල්දොරු ජාතක කතා සිතුවම් අතර වෙස්සන්තර ජාතකයට විශේෂ තැනක් හිමි වේ. වෙස්සන්තර ජාතකය මතු බුදුවීමට පෙරම් පුරන බෝසතුන් සිය අන්තිම මනුෂ්‍ය ආත්මයේදී දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නා ආකාරය දක්වන්නකි. මෙහි නිරූපිත සිද්ධි අතර දන්දීම, සිවුරට මහරජාණන් රජ කරවීම, මව්දේවියගෙන් දාන වස්තු ඉල්ලීම, රාජාභිෂේකය, වෙසතුරු රජු දසරාජ ධර්මයෙන් රජ කිරීම, අලියතුන් දන්දීම ආදී වශයෙන් අඛණ්ඩ කථන ක්‍රමයට දක්වා තිබේ. වෙස්සන්තර ජාතකයේ නිරූපිත සිදුවීම් අතරින් අලියතුන් දන්දීම නැමැති සිතුවම ප්‍රකට නිර්මාණයකි. මෙහිදී අඛණ්ඩ කථන ක්‍රමය භාවිතා කොට ඇති අතර වම් පස සිට දකුණු පසට ගමන් කරන ආකාරයට රූප ඇඳ තිබේ. එමෙන්ම පාර්ශ්වදර්ශීව රූප ඇඳ තිබෙන අතර ද්විමාන ලක්ෂණ ප්‍රකට කරයි. පසුබිමෙහි ගැඹුරක් දක්නට නොමැත. එක් තලයක රූප සංරචනය කර ඇත. රූප අතර හිස් තැන්ද දක්නට නොමැත. මාතෘකාවට අදාළ වනසේ වැඩි මිනිස් රූප සංඛ්‍යාවක් යොදා ගැනීමට උත්සාහ දරා ඇත. පසුබිම සඳහා විවිධ රටාවලින් යුතු නෙළුම් මල් යොදාගෙන තිබේ. කහ, සුදු, කළු සහ රතු පැහැය චිත්‍ර වර්ණ කිරීම සඳහා වැඩි වශයෙන් යොදාගෙන තිබෙන අතර චිත්‍රවල පසුබිම සඳහා රතු පැහැය යොදාගෙන තිබේ. බාහිර රේඛා කළු පැහැයෙන් දක්වා තිබේ. වෙස්සන්තර රජු ස්වර්ණාභරණ වලින් සැරසි මගුල් ඇතුපිට පැමිණෙන ආකාරයත් අනතුරුව ඇතා කලිඟු රටින් පැමිණෙන බමුණන්ට දන් දෙන අවස්ථාවේදී ඇතා නිරූපණය කරන ආකාරයත් මෙම සිතුවමේ කැපී පෙනේ. චලනය පිළිබඳ අදහසක් ඒත්තු වෙන ආකාරයට කලාත්මක ප්‍රයෝග ඇත් රූපය ඇඳීමේදී භාවිතා කර ඇත. එය නිරූපණය වන්නේ වෙස්සන්තර රජු සමග පැමිණෙන ඇත් රූපයෙනි. දිගල්දොරු විහාරයේ සිවිලිමේ දක්නට ඇති මාර පරාජය සිතුවම මහනුවර සම්භාව්‍ය කලා ලක්ෂණ මැනවින් පෙන්වන අතිශයින් විශිෂ්ට සංරචනයකි. මෙහි මැද
වජ්‍රාසනය මත වැඩ සිටින බුදුරුව වටා ඉතා විසිතුරු ලෙසින් නිරූපිත රැස්මාලාවකි. මෙම රැස්මාලාවේ සියලුම කවචයන් ආරම්භයේ සිට ක්‍රමයෙන් විශාල වන ආකාරයටත් ගිනිදල් මෝස්තරය විවිධ වර්ණයෙන් අලංකාර ලෙසත් දක්වා ඇත. මහා සංරචනයක් ලෙස නිමවුණ මෙම සිතුවම දෙගල්දොරුව විහාරයේ ගල් වියන්තලයේ දක්නට ලැබෙන්නකි. මෙම සිතුවම මැත්තේ බුදුන් වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටී. බුදුරුව වටා සුවිශාල අලංකාර බුදු රැස්මාලාවක් සහ සමමිතික ලෙස අතු බෙදී ඇති බෝධි වෘක්ෂය බුදුරුව පිටුපසින් දක්වා තිබේ. මෙම මධ්‍යගත බුදුරුව දෙපස සටනට සැරසී සිටින මහර පිරිස වලාකුළු මත තර්ජනාත්මක ඉරියව්වලින් දක්වා ඇත. මෙහි දක්වා ඇති මාර සේනාව අහසේ සිට බුදුන් වහන්සේට විවිධ ආයුධවලින් පහර දෙන අයුරු හා එල්ල කරන ලද හීවරුසා ආපසු හැරී දෙපසට හා පහළට ගමන් කරන ආකාරය නිරූපිතය. ඒ අතර එක් පසක හිස් පහක් සහිතව වසවර්ති මාරදිව්‍ය රාජා ඇතෙකු මත නිරූපණය කර ඇත. අනෙක් පස වසවර්ති මාරදිව්‍ය රාජයා පරාජයට පත්ව එනම් ඔහුගේ බලබිඳි ඇතු පිටින් වැටී සිටින ආකාරය දැක්වේ. මෙම සිතුවමේ තවත් විශේෂත්වයක් වන්නේ විවිධ ආයුධගත් මාරයන් අතර තුවක්කු අතින්ගත් මාරයින් දෙදෙනෙකු දැක්වීමයි. මින් සිතුවම නිර්මිත අවධියට සමකාලීන ආයුධ මාරයන් අතර පත් කිරීමෙන් කාලීන සමාජ නිරූපණයක් පිළිබිඹු කිරීමක් යැයි උපකල්පනය කර හැක. මෙම සිතුවමේ මාර සේනාවේ මාරයන් දක්වා ඇති විවිධ විලාසයන් එකිනෙකට වෙනස්ය. එසේ නමුත් සිතුවම පුරා රූප සමග වර්ණ සම්බරතාවය රැකෙන අයුරින් නිර්මාණය කිරීම ඒක වාර්ණිකව හා සියුම් රේඛා භාවිතය වැනි ලක්ෂණ මධ්‍ය මහනුවර සම්ප්‍රදායේ කලා ලක්ෂණ මැනවින් පෙන්වන නිර්මාණයක් වශයෙන් දැක්විය හැක. සිතුවමේ වජ්‍රාසනයේ ඉදිරියේ පොළොව මහීකාන්තාව සිය දකුණත ඔසවා බුද්ධත්වය දැබීම සපත කරන අයුරුද දක්වා ඇත. විශාල උස් ශීර්ෂාභරණයක් පැළඳි ඇයගේ හිස වටා රැස්මාලාවක් දක්නට ලැබේ. ඇයගේ වමතේ අලංකාර පුන් කලසකි. මේ වගේ තවත් වැදගත් පැහැදිලි කිරීමක් එක්ක අපි ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු.